හායි බොහෝ වේවා සුබ සන්ධ්‍යාවක් මෙච්චර කාලයක් බැලුවා අපි හිතුවා මේක ඉවරයක් වෙයි කියලා බලාපොරොත්තු වුණා දෙයනේ කියලා බලාපොරොත්තු වෙන්න ළඟයි කියලා හිතනකොට ඉවර වෙන්න ළඟයි කියලා හිතනකොට ආයෙත් වැඩේ කනවා ළඟට අඬ ගහලා මේ ට්‍රම්පට් මෙහෙම කට කියලා ගහන්න හිතනවා ඔළුවට ඉතින් මුලින්ම මේ විස්තරය කියන්නම් ඉරානය නෙමෙයි ඊරාක් කුවයිට් අල්ලපරට දැන් එයාලා තීරණයක් කරලා තියෙනවා එයාලගේ රට තස්තකල්ලිය සහ තස්ත සම්බන්ධ කටයුතු කරන සියලුම දේම සහ ඩ්‍රෝන් නිෂ්පාදනය අවිනිෂ්පාදනය භාවිතා කිරීම තහනම් කරපු තස්තකල්ලි තියා ගැනීම රට තුළද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඒ කියන්නේ ඇන්ටි ටෙරරිසම් ස්ක්වාඩ් වලවා යාලගේ රටේ දැඩි නීතියක් ක්‍රියාත්මක කරලා ඒ ටික සම්පූර්ණයෙන්ම අතු ගහලම දාන්න කටයුතු කරනවා හොඳයි හොඳ වැඩේ නමුත් එතන තියෙන කල්ලිය දැන් කොහාටද යයිද ඒ ගැන හොයන්න ඕනේ ඒ ගැන බලන්න ඕනේ ඒ උන් කොහෙද ඇතුළත් වෙයිද නැත්නම් උන් ගාව තියෙන ටික ඉතුරු බඩු මුට්ටු ටික තියෙනවනේ ඒ ටික අරගෙන යන්න බෑනේ කාට විරුද්ධවද ඒක පාවිච්චි කරයි කොහාටද ඒක දඩම් ගහලා අතහැරලා දායි කියන එකත් දන්නේ නැහැ ඒක එක පැත්තෙන් බලන්න ඕනේ හරිද දැන් ඒ කල්ලිය කොහොයාටද යයිද මොකද දෙපැත්තක් තියෙනවා හොඳේ ඉරාකයේ ඇතුළත එර්බෙල් ප්‍රදේශයේ ඉන්නවා ඉරානයට විරෝධ කට්ටියක් ඉන්නවා හරිද ඒගොල්ලන් අර සුන්න මුස්ලිම් කියලා කට්ටියක් ඉන්නවා සුන්නි මුස්ලිම් කියන්නේ ෂියා මුස්ලිම් වලට විරුද්ධයි හරිද ඒ වුණාට එයාලා කොහොමවත් ඉරානයටත් විරුද්ධයි ඒ දවස්වල ඒ කණ්ඩායමට තමයි ඉරානෙන් ඩ්‍රෝන් ප්‍රහාරය කරලා තිබුණේ ඉරාකේ ඔන්න ඔහම එකක් තියෙනවා සහ ඉරානයට සහයෝග දෙන කට්ටියක් හිස්බුල්ලා වලට සම්බන්ධ කට්ටියක් ඉන්නවා ඉතින් මේ වගේ හැමෝම සම්පූර්ණයෙන්ම අතු ගහලා දාන්න ඉරාකේ තීරණය කරලා තියෙනවලු ජුඩිෂරි ඩිපාර්ට්මන්ට් එක දැනුම් දීලා තියෙනවා ප්‍රකාශය කරලා තියෙනවා හරි එක පැත්තෙන් ඒක හොඳයි ඒක ඒ වුණාට ඒකෙන් ඉතුරු ඊට පස්සේ මොනවා වෙයිද කියන එක බලමු දැන් මේ ට්‍රම්පට් දැන් ළඟදී මහජනතාව ඉදිරියේ මේ සාකච්ඡාව my first day back in office and this goes all the way back to 2016 too but right of the world like because Iran cannot have a nuclear weapon if that's okay. Iran එක නැස්තික නැහැ. And we're doing quite well. I placed 50% tariffs on foreign copper, aluminum and steel so they couldn't come in and steal your job. Trade cheaters has ever stood up before cannot have a nuclear weapon if that's okay. Steal so they wanted to come in, not going to steal your job. Every time that we've ever had in the that's you pay a tariff. You build your factory here and you hire American workers. It's quite simple actually. ඔයාලට ඕන නම් ඔයාලා ඕන දෙයක් කරගන්න පුළුවන් ඇමරිකාව ඇතුළත ඇවිල්ලා ඉන්වෙස්ට් කරලා අපි ඒ රටට ඉන්වෙස්ට් කරන්නත් නැහැ කියන්නේ මුදල් ආයෝජන කරන්නත් නැහැ උන් ගාව හමුදාව නැහැ නාවික හමුදාව නැහැ උන්ට බලයක් නැහැ උන්ට මොනවත් නැහැ නැස්ටික නැහැ උන් අන්තිමයි ඉවරයි ඉරානය ඉවර මේක තමයි මේකට මොනවා කියන්නද කියලා දන්නේ නැහැ අපා නින්දෙන් ඇහැරෙනකොට එක කතාවක් කියනවා ඔයාලට මතක ඇති කී වතාවක් ඔයගොල්ලන් මේ මගේ යුද්ධමය වාර්තාව නිරන්තරයෙන්ම දකින මිනිස්සු ඉන්නවා හැමදාම බලන මිනිස්සු ඉන්නවා ඔයගොල්ලන් දන්නවා හරිද එක්කෙනෙක් හරි මේක නිරන්තරයෙන්ම බලන මිනිස්සු ඉන්නවනම් ඔයගොල්ලන් දන්නවා අද ප්‍රකාශයක් කරනවා ඔන්න එහෙමයි මෙහෙමයි කියලා ඊළඟ දවසේ උන් දඩම් ගහලා අතහැරලා දානවා ඉරානේ උනාද නැද්ද උන්ට තියෙන එක උන් කොහොම හරි අපිට විරුද්ධව පාවිච්චි කරන්නේ අපිනේ පීඩණයටපත් උනේ මේක එහෙ ඉඳගෙන හොඳට AC පාරේ ඉඳගෙන පුටුවේ කරකි මු ප්‍රකාශය විතරයි කරන්නේ විඳින්නේ අපි කටට එනවා හුණු හරප තමයි ඉතින් ආයි විඳින්නේ අපිනේ ෆ්ලයිට් මිල වැඩි අරවා මේවා ප්‍රශ්න කාගෝ දාන්න බැරි කොච්චර ප්‍රශ්න තියෙනවද මු දවස ගානේ එහෙ ඉඳගෙන පිස්සු කෙලිනවා මට නම් තේරෙන්නේ අප්පා මේ අකා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා මේක යුද්ධයක් ඉවරක් කරන්න නෙමෙයි හදන්නේ මේක ආයිත් මේ අවස්සන්න හදන්නේ අනේ දෙයනේ උන්ව කින්ඩි ගහලා උන්ව නෝන්ඩි කරද්දී උන් මොනවද කරන්නේ මේක මං අපි දැකලා තියෙනවා කීවනි වතාවක්ද
හැමදාම උන්ට උන්ව කින්ඩි ගහලා උන්ව නෝන්ඩි කරාම උන් ගහනවා. ඒක තමයි වුනේ. ආයිත් ඔන්න පටන් ගත්තා. ඌගේ මහ ජනතාව ඉස්සර රැස්වීමේ ඔන්න ඔය වගේ කතාවක් කියනවා. ආයි මොන වගේ කරයිද මොන වගේ උන් තීරණයක් කරයිද කියන එක අපි බලාගෙන ඉමු. හරිද? මොනවා වෙයි කියන්න දන්නේ නැහැ. ඉතින් යන ආයේ යන්න ඉන්න ආයේ ඉන්න. එහෙනම් මම යනවා. මට වැඩ. දෙවිහිට. අවසාන දාන්න වීඩියෝ බලන්නකෝ. ඉංග්‍රීසි තේරෙන අය ඔව් කියන ගොන් කතා ටික. And starting on my first day back in office, and this goes all the way back to 2016 too, but right from a year and a half ago, nobody's ever seen anything like this. We're the hottest country anywhere in the world by a lot. But I stood up to the trade cheaters. They're cheaters and abusers and violators of the world like no president has ever stood up before. And now I'm standing up again because Iran cannot have a nuclear weapon, if that's okay. And we're doing quite well. I placed 50% tariffs on foreign copper, aluminum, and steel so they couldn't come in and steal your jobs. And sometimes even more than 100% tariffs. They weren't going to come in from foreign lands and steal your jobs. If they wanted to come in, they pay 100%, they pay 200%, they pay I don't care what it is. They're not going to steal your jobs, okay? And they stop. And right now we have more factories being built, and I mean car factories, AI factories, factories of every type, than we've ever had in the history of our country by 3 times. That's because they didn't want to pay the tariff. How don't you pay a tariff? You build your factory here and you hire American workers. It's quite simple, actually. But as you know, I placed a 25% tariff on foreign automobiles, and very importantly, I posed a 25% tariff on medium and heavy-duty trucks so that Mack Truck could do very well with its factory in Pennsylvania. But all American roads will be filled with American trucks very shortly. Very few people are able to compete with us anymore. They used to rip us off. It was like we were a bunch of babies. American labor worked with us too. I just met the head of your unions, and they've been terrific. They work with us and they're fair. They treated us good. Maybe we could negotiate a little bit tougher. Where the hell are the union guys? Those guys are great. They're great. There they are. I want to just say hello. I really want to make clear how important it is what you are doing on Iran. This is, first of all, about the nuclear capability Iran was basically getting its hands on. And that would have been a threat to the region. It would have been a threat to the whole world. This is a country which is exporting chaos. It is exporting terrorism. And they were very near to getting their hands on the nuclear capability. You've seen last week with the G7, all the leaders in the G7 applauding the fact that this nuclear capability has been degraded. This is extremely important. And I just want to make this clear, because sometimes people think, why was this whole Iran thing going on? This is about security, about safety. This is the leader of the free world taking responsibility beyond the shores of the United States for the rest of the world. And this is what you did.